දැන් ඔයාලා දන්නව ඇතිනේ ඔය විශේෂයෙන්ම මම කියන්නේ විශේෂ මේ තාම අවාසනාවන්ත කාරණයක් පුතා විශේෂයෙන්ම ලංකාවේ දැන් රජ රට ප්‍රදේශයේ එහෙම නැත්නම් වී ගොවිතැන් නැත්නම් වී වගාව මහා පරිමාණයෙන් සිදු කරන ප්‍රදේශවල අවුරුදු ගාණක් තිස්සේ මේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරලා දැන් මම මේ කියන්නේ ගොවි මහත්තුරුන්ගේ ඒ කට්ටියගේ වැරද්දක් නෙවෙයි. හරි. වැරද්ද කාගේද කියලා අහන්න එපා මගෙන්. හරි. ඔයාලා හිතලා බලන්න. දීර්ඝ කාලීනව පුතා මේ කෘෂි රසායන ද්‍රව්‍ය යොදලා කෘෂි රසායන ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම තියෙනවා පුතේ ආසනික් රසදිය වගේ බැරලෝහ ලෙඩ් ඒවත් විශේෂයෙන්ම ආසනික් වගේ දේවල් තියෙනවා. ඔහොම වුණාම පුතා දීර්ඝ කාලීනව ඕවා එකක් තමා එතනකෝ කුඹුරට ගිහිනවා කියලා මොන හරි බලනාශක කෘමිනාශක මොන හරි වගාවට හරි. ඔකින් යම් කිසි ප්‍රමාණයක් පුතා ශාකයටත් උරා ගන්න. යම් ප්‍රමාණයක්. යම් කිසි ප්‍රමාණයක් පසටත් එකතු වෙනවා. තව ප්‍රමාණයක් මොකද වෙන්නේ? ජලයටත් දිය වෙනවා. මේ ප්‍රදේශයේ තියෙන ජලයේත් දිය වෙනවා. පසට එකතු වෙච්ච ඒවා භූගත ජලයට එකතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් කුඹුරු වල එහෙම ජලය තියෙනවා. ඒවා කාලයත් එක්ක එකතු වෙලා තිබිලා වතුර ගලන් යද්දී ඒ ප්‍රදේශයේ තියෙන ජල මූලාශ්‍රය වැව් වගේ දේවල් වලට එකතු වෙන්න පුළුවන්. ඒතර මේක අවුරුදු ගාණක් තිස්සේ සිද්ධ වෙද්දි පුතා මොකද වෙන්නේ? සැලකිය යුතු බැරලෝහ මයිකයි ඔය ගන්නේ තව දෝෂක තියෙනවා. සැලකිය යුතු බැරලෝහ ප්‍රමාණයක් ඔය ජල විශේෂයෙන්ම ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. මෙතන වැවක් කියලා ඒ ප්‍රදේශයේ තියෙන වැවකට එකතු වෙනවා කියලා හිතන්න. නැත්නම් ලිඳකට, නැත්නම් භූගත ජලයට. වසර ගාණක් දැන් ඔය ජලය පානය කරද්දී බොනකොට පුතා ඔවා ශරීරයටත් එකතු වෙනවා. ඔය බැරලෝහ වලට විශේෂ හැකියාවක් තියෙනවා පුතා. ආහාර දාමොස්සේ ගිහිල්ලා ඉහළ පුරුක් වල තැම්පත් වෙන්න පුළුවන්. ඔකට කියනවා ජෛව එක්රැස්වීම කියලා. හරි. උදාහරණයක් මම කියන්නම්කෝ. මේ උදාහරණෙට විතරයි ඈ. හරි. නැවත කියන්නම් උදාහරණෙට පමණයි. ජෛව එක්රැස්වීම කියන එක ඒ සංකල්පේ මම හඳුන්වලා දෙන්න විතරයි මම මේ කියන්නේ. හරිද? නැවත කියනවා උදාහරණෙට විතරයි ඈ. හරි. බලන්න. අපි හිතමු ඔන්න වගාවක මොන හරි ශාක ටිකක් තියෙනවා. ශාක තියෙනවා. මේ වගාවේ තියෙන ශාක වලට දැන් අපි හිතමු කෘෂි රසායන ද්‍රව්‍ය දාලා තියෙන්නේ. ඉතින් මේවා ආහාරයට ගන්නවා කියලා හිතමුකෝ අපි. මේ ශාක ආහාරයට ගන්නවා. අපි හිතමු පොඩි සතෙක් අපිට පණුවේ හරි වෙන උන් වගේ වෙනකොට පණුවේ හරි වෙන මුකුත් වගේ නෙවෙයිනේ හරි ආහාරය ගන්නවා අපි හිතමු මේකෙන් රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් මම මේ නිකන් කියන්නේ නැවත කියන උදාහරණයක් කියන්නේ හරිද අපි හිතමු මෙයාගේ තියෙන විශේෂ රසායන ද්‍රව්‍ය අපි හිතමු බැරලෝහ මොනවා හරි කියලා මෙයාට එකතු වෙනවා අපි හිතමු නිකන් 0.01 මිලිග්‍රෑම් කියලා එච්චර නෑ එච්චර එකතු වෙන්නේ නෑ මම කියන්නේ මේ උදාහරණ විතරයි මම නැවත කියන්නේ මෙයාට එකතු වෙනවා අපි හිතමු මෙයාව ආහාරයට ගන්න සතෙක් ඉන්නවා කියලා මේ පණුවව ආහාරයට ගන්න සතෙක් ඉන්නවා කියලා හිතමුකෝ අපි හිතමු ඒකේ ඉන්න මේ පොඩි මාළුවෙක් කියලා හිතමු ආහාරයට ගන්නවා කියලා හිතන්නකෝ මේ පණුවව එතකොට මොකද වෙන්නේ අපි හිතමු මේ මාළුවා මෙයාලව 10ක් ආහාරයට ගන්නවා කියලා හිතන්නකෝ 10ට වඩා ගන්නවා අපි නිකන් හිතමුකෝ එතකොට මෙයාගේ දශම එකක් එකතු වෙනවා මිලිග්‍රෑම් දැන් අවසානයේදී මෙයා මිනිසෙක් මෙයාව ආහාරයට ගන්නවා කියලා හිතන්නකෝ මේ මාළු 10ක් ජීවිත කාලය ඇතුළත අපි හිතමුකෝ මාළු 50ක් නැත්නම් 100ක් ආහාරයට අරන් තියනවා කියලා එතකොට මෙයාගේ අර දූෂක මිලිග්‍රෑම් 10ක් එකතු වෙනවා පාරිසරික දූෂක පුතා මේ ආහාර දාම වල පහළ පුරුක් වල ඉඳලා නිෂ්පාදකයන්ගේ ඉඳලා ඉහළට එන්න පුළුවන් නොනැසි. අන්න ඔක කියනවා ජෛව එක්රැස්වීම කියලා. ඉහළ පුරුක් වල තමයි ඔක බලපාන්නේ. ඔය වගේ මොකද වෙන්නේ? හරි. ඔක ඔස්සේ ඇවිල්ලා අවසානයේ දැන් හිතන්නකෝ ජලයේ දීර්ඝ කාලිනව භාවිතා කරනවා කියලා. එතකොට නම් මෙච්චර දුරට එන්නේ නැහැ. හරි.
දීර්ඝකාලීනව ජලය පානය කරාම එලින් වල නැත්නම් වැව් වල තියෙන ජලය පානය කරාම ඕවා බැරලෝහ පුතා ඇඟේ එකතු වෙනවා. එළියට යන්න ප්‍රමාණය ඉතාම අඩුයි. ඇඟේ එකතු වෙනවා. විශේෂයෙන්ම දැන් රුධිරය පෙරීම සිද්ධ වෙන්නේ වකුගඩු වල එකතු වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? වකුගඩු අක්‍රීය වෙනවා. ඒතර මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මූත්‍රා නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේත් නැහැ. ඒත් එක්කම ඔය රුධිරයත් ආම්ලික වෙනවා. ඒතර මේ විසට පටක ඉදිමෙන්න පටන් ගන්නවා. කකුල් බඩ ඉදිමෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම පුතා දායකයෙකුගේ වකුගඩුවක් හම්බුනේ නැත්තම් අනිවාර්යෙන්ම ඉතින් බහුතරයක් මිනිස්සු මිය යනවා. ප්‍රධාන වශයෙන් මොකට බලපාන්නේ පුතා මේ කෘෂි රසායන ද්‍රව්‍ය ලංකාවේ නම් ඊට කලින් ලංකාවේ පසේ බැරලෝහ විසවල තිබෙන්නේ නැහැ. හරිනේ. අතීතයේ වකුගඩු රෝගීන් ඉතාම දුර්වලයි. දුර්ලභයි සොරි. නම් දැන් ඉතින් සුලභයි. මට මේ සමහර විට මේ ප්‍රදේශවල දරුවොත් ඇති ඒ ආසන්න ප්‍රදේශවල. ඔව් මේ සම්බන්ධ වෙනවා ලංකා පුරාවෙන්ම නේ. එතකොට ඉතින් ඒක ටිකක් දෙකීම ඇති. දැන් මම මේ කතාව කියද්දී ඔයාලට සමහර විට ඒ පිළිබඳව ඔයාලා දන්න අඳුරන අත්දැකීම් තියෙන්න පුළුවන්. හරි. ඒතර මම ඉන්නේ නම් අපි මම ඉන්නේ නම් නුවර. ඒතකොට මේ ආසන්න ප්‍රදේශවල නම් එහෙම ඊටාම කලාතුරකින් තමයි එහෙම කෙනෙක්. නමුත් ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. හරි. ඒක වෙන්නේ කොහොමද? කෘෂි රසායන ද්‍රව්‍ය හින්දා. මේකේ අහන්නේ ප්‍රශ්නේ මොකක්ද? කෘෂි රසායන ද්‍රව්‍ය තහනම් කිරීම ප්‍රධාන හේතුව මොකද්ද පුතා? විශේෂයෙන්ම පරිසරයට සහ සතුන්ට අහිතකර කියන පරිසරයට සහ සතුන්ට අහිතකර වීම.